Hi everyone. අද මම හිතුවා උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව හදාරන සිසුවෙක් A level විභාගයේ අවසානයේ මුහුණ දෙන ප්‍රැක්ටිකල් එක්සෑම් එකේ ඔටෝමොබයිල් කොටසට අදාළ පිස්ටන් වලලු එකලස් කිරීම සම්බන්ධ වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේන්න. ගොඩක් අය මෙතනදී කරන වැරද්ද තමයි පිස්ටනේ වැරදි පැත්තට මේ පිස්ටන් රින්ග්ස් දාන එක. මේකට විසඳුමක් විදියට මම එක් පිස්ටන් වලලු පිස්ටනේ මොන පැත්තටද හරියටම සවි කරන්න කියන එක මතක තියාගන්න කෙටි ක්‍රමයක් මේ වීඩියෝ එකේ අරගෙන එනවා. නිසා වීඩියෝ එක ස්කිප් නොකර අවසාන වෙනකන් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා මේක නොදන්න ඔබගේ මිතුරන්ට මේ වීඩියෝ එක share කරලා සහයෝගයක් දෙන්න කියලා ඉල්ලනවා. හරි අපි දැන් යමු වීඩියෝ එකට. එතකොට මේ විදිහට තමයි අපි දගර ගැහුණු තෙල් පාලන වලල්ල මේ පිස්ටනයට සවි කර ගැනීම සිද්ධ කරන්නේ. මේක අපි අතින් තමයි කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න ඕන දෙයක්. ඊට පස්සේ මේ තෙල් පාලන වලල්ලට තමයි සිහින් වලලු දෙකක් තියෙනවා. මේ සිහින් වලලු දෙකත් අපි අතින් තමයි මේ තෙල් පාලන වලල්ලේ ඉහළින් සහ පහළින් සවි කර ගැනීම සිද්ධ කරන්නේ. ඊළඟට තෙල් පාලන වලල්ලට මේ පේන ආකාරයට අපි ඒ සිහින් වලල්ල සවි කර ගැනීම සිද්ධ කරනවා. හරි දැන් පහළ සිහින් වලල්ල දාගත්තා. මෙන්න මෙහෙම. මේ විදිහට අපි ඉහළ සිහින් වලල්ලත් දැන් පිස්ටනයට සවි කර ගන්නවා. දැන් තෙල් පාලන වලලු දාගෙන ඉවරයි. ඊළඟට අපි top 1 top 2 කියන සම්පීඩන වලලු නැත්නම් compression rings සවි කර ගැනීම තමයි සිද්ධ කරන්න යන්නේ. මේකට විශේෂ උපකරණයක් තියෙනවා. එතකොට අපි මේ කියන විශේෂ උපකරණේ භාවිත කරලා තමයි මේ compression rings දාගන්නේ. අපිට මේක අතින් දාන්න බෑ. එතකොට මේ rings දෙකේ top 1 top 2 කියලා ගහලා තියෙනවා. පළවෙනිට අපි top 2 වලල්ල තමයි දාගන්නේ. මේ විදිහට ඒ විශේෂිත උපකරණ භාවිත කරලා අපි top 2 කියන වලල්ල දැන් පිස්ටනයට දාගන්නවා. හරි. දැන් අපි top 1 කියන වලල්ලත් මේ විදිහට පිස්ටනයට දාගන්නවා. දැන් අපි සියලුම පිස්ටන් වලලු මේ කියන පිස්ටනයට සවි කරගෙන අවසන්. එතකොට මේ රූපේ දැක්වෙන ආකාරයට තමයි අපි තෙල් පාලන වලල්ල පිස්ටනයට සවි කර ගැනීම සිද්ධ කරන්නේ. මම අර කියපු top 1 top 2 කියන compression rings දෙක දාගන්න මේ විශේෂ උපකරණය තමයි අපි භාවිත කරන්නේ. පිස්ටන් වලලු සවි කර ගැනීමෙන් පස්සේ අපිට පිස්ටනේ දැක ගන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදිහට. අපි දැන් යමු මම අර කලින් කියපු කෙටි ක්‍රමය භාවිත කරලා කොහොමද පිස්ටන් වලලු මොන පැත්තටද හරියටම සවි කරන්න කියලා බලා ගන්න. මේ කෙටි ක්‍රමයෙන් අපි යමු. එතකොට මම මේ රවුමට දක්වලා තියෙන්නේ පිස්ටන් හෙඩ් එක. මේ කුඩා රවුම් දෙකකින් පෙන්නලා තියෙන්නේ ගජන් පින් එක සම්බන්ධ වෙන කොටස. අපි මෙතනදී ගජන් පින් එක යා කරලා ඉරක් ගහගෙන තියෙනවා. ඊට පස්සේ ගජන් පින් එකට ප්‍රතිවිරුද්ධවත් ඉරක් ගහගෙන තියෙනවා. මේ ගජන් පින් එකේ රේඛාවට ප්‍රතිවිරුද්ධව ගහපු රේඛාවේ කෙළවරක් අපි දගර ගැහුණු තෙල් පාලන වලල්ල කට විවෘත වෙලා තියෙන විදිහට සවි කර ගන්නවා. ඊට පස්සේ තෙල් පාලන වලල්ල දෙපැත්තෙන් අපි සිහින් වලලු දෙකේ කටවල් ඉවර වෙලා තියෙන විදිහට සම්බන්ධ කරගන්නවා. අවසාන වශයෙන් මේ ගජන් පින් එකට ප්‍රතිවිරුද්ධව තියෙන අනෙක් පස කෙළවරේ top 2 සහ top 1 කියන වලලු දෙක සවි කරගන්නවා. එතරම්දි මතක ඇතුව top 1 top 2 කියන වලලු දෙකේ අකුරු උඩට ඉදින විදිහට වලලු සවි කරගන්න. සාරාංශයක් විදිහට ගත්තොත් මෙතෙන්ට තෙල් පාලන වලල්ල සවි කරනවා. ඊට පස්සේ මෙතෙන් දෙකට සිහින් වලලු දෙක මෙතෙන්ටයි top 2 සහ top 1 කියන වලලු අතෑරලා තියෙන විදිහට නිවැරදිව සම්බන්ධ කරගන්න පුළුවන්.